මෙහෙම හිතන්නකෝ ඩිනෙල් වල්පොලයි අමන්ත පෙරේරායි ගත්තම ඒ දෙන්නගේ අතර එක සමානකමක් තියෙනවා. ක්ලික්ස් එක මගේ නම රයන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක නැත්නම් සර්විස් එක මාකට් කරද්දි ફોකස් කරන්න ඕන පළවෙනි දේ ගැන. අපි ඔක්කොමලා ඉන්නේ ලංකාවේ. අපි ජීවත් වෙන්නේ ලංකාවේ. ඉතින් අපේ පළවෙනි මව් භාෂ මොකද්ද? සිංහල. ගොඩක් බ්‍රෑන්ඩ් ඕනර්ස් නැත්නම් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා හදන්නේ ඒගොල්ලෝ කන්ටෙන්ට් හදපු ගමන් ඔක්කොම ඉංග්‍රීසි වලින් ඇදලා අරින්න. එහෙම ඇදලා ඇරියා කියලා වැඩක් තියනවද? ඔයාගේ වීඩියෝ එක ඔයාගේ රීල් එක පෝස්ට් එක ක්ලික් 2යි ලයික් 2යි views 15යි නවතින්නේ ඇයි? අමන්ත පෙරේරා සහ ඩිනෙල් වල්පොල වගේ චරිත ගත්තාම ඒගොල්ලෝ මොකද්ද කරේ? ඒගොල්ලන්ගේ ජීවිතේ තිබ්බ එක්ස්පීරියන්සස් අරගෙන ඒගොල්ලන්ගේම ගෙදර ෆෝන් එක ඉස්සරහට ගත්තා වීඩියෝ කරා සිංග්ලිෂ් වලින් නැත්නම් සිංහලෙන් ඒගොල්ලන්ගේ ප්‍රේක්ෂකයන්ට ඒගොල්ලන් ඒක දැම්මා. ඒක ත්‍රූ තමයි වයිරල් වෙලා ඒගොල්ලන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ඒගොල්ලන් බිල්ඩ් කරේ. ඒගොල්ලන් මේ වෙනකොට ලොකු තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේවා බල අපේ බිස්නස් ඕනර්ස්ලා බ්‍රෑන්ඩ් ඕනර්ස්ලා මොනවද කරන්නේ? ඒකේ තනිකර කන පිට. ඉතින් මේ වගේ චූටි ඒවා කරලා ඔයාගේ කන්ටෙන්ට් ප්ලෑන් එක ඔයාගේ රීල්ස් ටික වෙනස් කරන්න පුළුවන්. ක්ලික්ස් එක බැඳෙන්න අපි ඕගලන්ට ෆුල් සපෝට් එක දෙන්න ලෑස්තිලා ඉන්නවා. පල්ලෙහා තියෙන නම්බර එකට මෙසේජ් එකක් දාන්න. නැත්නම් අපේ account එකකට DM එකක් දාන්න. අපේ සමාජිකයෙක් ඔබ සමග සම්බන්ධ වෙයි.